හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස හඳුන්වන කන්ද උඩරට ඇසල පෙරහැර මංගල්‍යයේ පෙරහැරේ ප්‍රධානම අවස්ථාව නම් සධාතුක කරඬුන් වහන්සේ වැඩම කරවීමයි. එම උත්තම රාජකාරිය වර්තමානයේදී ඉටු කරන ප්‍රධානම ඇතු ඉන්දිරාජා මංගල හස්තිරාජයයි. දෙව්පුර ඇතෙකි කුඹුදාසයකි දිගදල අටකි සංගැපකි වැව්පුකුණුදකි සංසිය ගැනකි එක පොකුණතකි දෙව්මලකි එක්දහස් 987 වර්ෂයේදී එවකට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා වූ නිරංජන් විජේරත්න මහතා විසින් එවකට ඉන්දීය අගමැති වූ රජීව් ගාන්ධී මහතාගෙන් ඇතෙකු දළදා මාලිගාවට පූජා කරන ලෙස ඉල්ලීම් සිදු කරේය. ඒ අනුව එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් රජීව් ගාන්ධී මහතා විසින් එරට සත්ව උද්‍යානයක ජීවත් වූ බෂීර් නම් ඇත්පැටවා 1988 වර්ෂයේ මාර්තු මාසයේදී ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලදී. රජීව් ගාන්ධි මැතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙම කුඩා ඇත්පැටවාට ඉන්දිරාජා ලෙස නම් තබන ලද බව ඉතිහාසයේ සඳහන් වේ. එතැන් සිට ශ්‍රී දළදා මාලිගාවේ හැදී වැඩෙන ඉන්දිරාජා ඇතු ප්‍රථමවරට පෙරහැරක ගමන් කරන ලද්දේ 1993 වර්ෂයේ පළමු කුබල් පෙරහැරය. ඉන්දිරාජා තරමක් ආවේගශීලී සහ දඩබ්බර හැසිරීම් රටාවන් පෙන්වන හස්තියෙක් වුවද පෙරහැරේ ගමන් කරන අවස්ථාවලදී ඉතා ගාම්භීරව සහ සංසුන්ව කටයුතු කරයි. 2013 වසරේ ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ ඉන්දිරාජා ඇතුට දෑල ඇතකු ලෙස ගමන් කළ බුරුම රාජා ඇතු විසින් ප්‍රහාරයක් එල්ල කළද සධාතුක කරඩුව වඩම්මමින් සිටි නිසා තම වගකීම අකුරටම ඉටු කිරීම ඒ සඳහා හොඳම නිදසුනයි. වර්තමානයේ වන විට සප්ත මංගල ලකුණින් හෙබි පෘෂ්ටිමත් සද්දන්ත සහ මනාව පිහිටි දල යුගලයකට හිමිකම් කියන අභිමානවත් ඉන්දිරාජා මංගල හස්තිරාජයා සධාතුක කරඬුන් වහන්සේ වැඩම කරවන මෙරට ප්‍රධානම ඇතු ලෙස හැදින්වේ.